මොඩල් of the year ශ්‍රී ලංකා ඉවෙන්ට් එක මේ වෙලාවේ අති සාර්ථකව නාමල් මාලිනී පුංචි ජීවර පරිශ්‍රයේදී ක්‍රියාත්මක වෙනවා. මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ ඉවෙන්ට් එක සංකල්පයක් විදිහට අරගෙන ගිහින් ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවේ මොඩල්ස් ලව ඒගොල්ලන්ට බ්‍රෑන්ඩ් එකක් හදන්න ඒ බ්‍රෑන්ඩ් එක පිටිපස්සේ ඉන්න අපූර්ව සංකල්පය තමයි මාත් එක්ක ඉන්නේ ශාන් මල්ලව. අයබෝන් අයියේ. අයබෝන්. මොකද හිතන්නේ ලංකාව වගේ පුංචි රටක ඉන්ටර්නැෂනල් මට්ටමින් අඩියක් තියන්න මේ ගත්ත ෆස්ට් ස්ටෙප් එක ගැන මොන වගේ හැඟීමක්ද ඔයාලට තියෙන්නේ? ඇත්තටම නිහතමානීව සතුටුයි. මුලින්ම දැන් අර කිව්වා වගේ මතක් කරන්න ඕනේ අපේ ප්‍රවීණ රංගන ශිල්පිනී තමිතා අක්කා ඇතුළු ගොඩක් ප්‍රවීණයන් අද සපෝට් එකට ආවා අපිට. මේක විශේෂයෙන් කියන්නේ ලංකාවේ කම්පිටිෂන් එක කරන්න අර කිව්වා වගේ මගේම ස්ටුඩන්ට්ස්ලා දෙන්නෙක් ඩිරෙක්ටර්ෂිප් එක අරගෙන මම ඉන්ටර්නැෂනල් පැජන්ට් එක තමයි කියන්නේ ලෝකෙට අරන් ගියේ මම. මේක අවුරුදු 3ක් විතර ප්ලෑන් කරලා තමයි මේ අවුරුද්ද එළියට දැම්මේ. දැන් හරි සතුටුයි. අද තිබ්බේ මේ ෆස්ට් රවුන්ඩ් නැත්තම් මේ ෆස්ට් ඔඩිෂන් එක. මේකට බොහෝ ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. මේ ගැන මොන වගේ හැඟීමක්ද තියෙන ලංකාව පුරා බොහෝ පිරිසක් මේකට සම්බන්ධ වෙනවා. මේ හැඟීම් මොන වගේද ඔයාලට? එකක් මගේම ස්ටුඩන්ට්ස්ලා දෙන්නෙක් කරන එකත් එක්කන් ඩිරෙක්ටර්ෂිප් එක ඇත්තටම සතුටුයි. පුංචි අඩුපාඩු තියෙන හැමෝගෙම වගේ එක දැක්කා. හැබැයි ඒවා පෙන්වලා දෙන එක ගුරුවරයෙක් විදිහට මගේ වගකීම මම පෙන්වලා දෙනවා. ඒව හදාගෙන තවත් ඉස්සරහට යයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ ෆස්ට් ඔඩිෂන් එක අද තිබ්බේ. ඉතින් මේ වගේ ඔඩිෂන්ස් තව කිහිපයක් තියෙනවා. මොකද අපේ ප්ලෑන් එක පොඩි ප්‍රමාණයක් නෙවෙයි වැඩි පිටිසකට ජාත්‍යන්තරයේ ලංකාව නියෝජනය කරන්න අවස්ථාව ලබා දෙන එක. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මගේ ළමයි ඒක හොඳට කරයි කියලා. ඒ වගේම එයාලත් එකතු වෙච්ච කැන්ඩිඩේට්ස්ලා ටිකත් ඒ සපෝට් එක සහයෝගය හරියට දීලා වැඩ ටික ඉස්සරහට හරියට කරගෙන යයි කියලා බලාපොරොත්තු වෙනවා. ලංකාව කියන්නේ පුංචි රටක්නේ. හැබැයි ජාත්‍යන්තර මට්ටමින් අපේ ලංකාවේ ඉන්න බොහෝ ප්‍රමාණයක් ක්‍රීඩාවෙන් ඒවා කලාවෙන් ඉන්න බොහෝ දෙනෙක් හොඳ තරඟ වලට එකතු වෙනවා. ඒ වගේ තරඟයකට හොඳ තරඟයක් දෙන්න ප්‍රතිඅභියෝගයක් දෙන්න මොඩල් කියන ක්ෂේත්‍රය නැත්නම් මේ ඇක්ටර්ස්ලා බිහි වෙනවා, මොඩල්ස්ලා බිහි වෙනවා. ඒ වගේම පැජන්ට් ඉවෙන්ට් තියෙනවා. ඒ වගේ ඉවෙන්ට් වලට බ්‍රෑන්ඩ් එකක් නැත්නම් තමන්ගේ සන්නාමයක් වෙනත් කම්පැනිස් වලට වෙනත් ඉවෙන්ට් වලට ප්‍රොජෙක්ට් වලට සම්බන්ධ කරවන්න ලංකාවේ මේ වගේ ඉවෙන්ට් එකක් හදද්දී ඔයාට ලොකු අභියෝගයක් වෙන්න ඇති. මේ අභියෝගය ඔයා කොහොමද මුහුණ දෙන්නේ? මුලින්ම මම මේක කරන්න කලින් ඇත්තටම පොඩ්ඩක් බැලුවා. ඉස්සරම ලංකාවේ කියන්නේ ඇකඩමිස් කීපයක්ම තියෙනවානේ. ඇකඩමිස් ගණනාවක් තියෙනවා. ඊට පස්සේ නැෂනල් ඩිරෙක්ටර්ස්ලා ඉන්න වෙනත් ඕගනයිසේෂන්ස් එකකින් වැඩ කරන ඒ පැජන්ට්ස් හැමදේම පොඩ්ඩක් මම කාලයක් තිස්සේ බැලුවා ඉස්සරව. ඊට පස්සේ ඉන්ටර්නැෂනල් කොන්ටැක්ට්ස් තියෙනවා මගේ ඉන්දියාවල, පිලිපීන්ස් වල ඒ ඩිරෙක්ටර්ස්ලාත් එක්කන් ඒ ඕගනයිසේෂන්ස් එක්කන් කතා කරා. ඒ ඔක්කොම බලද්දී ලංකාවට වැඩි එයාලා ගොඩක් ඉහළින් ඉන්නවා. ගොඩක් අඩුපාඩු ලංකාවේ මම දැක්කා. ලංකාව පල්ලෙහාට දාන නෙමෙයි අඩුපාඩු මම දැක්කා. ඉතින් ඒකත් එක්ක මම ඇත්තටම කරේ ඉස්සර මේ ඩිරෙක්ටර්ස් අතෙන් කතා කරා. කොස්ටියුම් ඩිසයිනර්ස්ලා වේවා, බියුටිෂියන්ස්ලා, ඩිරෙක්ටර්ස්ලා ඒ ඔක්කොම එකන් කතා කරා මුලින්ම. ඒ කතා කරලා එයාලගෙනුත් ඒ එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් ෂෙයා කරගෙන මගෙත් එක්ක මොකද්ද වෙන්න ඕනේ කියලා ඒ අයිඩියා එක අරගෙන තමයි මේක කරේ. ලොකු කාලයක් ඒ ඉන්ටර්නැෂනල් ඩිරෙක්ටර්ස් අතෙන් කතා කරපු එක තමයි මම කරේ. ලංකාවේ හතර වටින් මේකට සම්බන්ධ වෙනවනේ. තාමත් බලාගෙන නැති සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කෙනෙක්. සමහර විට ගමක වෙන්න පුළුවන්, නගරක වෙන්න පුළුවන්. පොඩි බයකුත් තියෙනවා මේ වගේ පැජන්ට් ඉවෙන්ට් එකක් එහෙම නැත්නම් මොඩල් කියන ක්ෂේත්‍රයට එන්න. එහෙම කෙනෙක්ට ඔබ වගේ ප්‍රවීණයෙක් ඉන්ටර්නැෂනල් මට්ටමින් ගණදුණු කරන පුද්ගලයෙක් විදිහට ඔයා ලබා දෙන පණිවිඩය මොන වගේද? මෙහෙමයි. ඒ වගේ අර බය වෙන්න හේතුව ඉන්ඩස්ට්‍රි එකෙන්ම එළියට කියපු දේවල්නේ. කියන්නේ අයිඩියා එක දුන්නේ ඉන්ඩස්ට්‍රි එකෙන්මනේ. මොඩලින් කියන්නේ මෙහෙමයි කියන එක. එහෙම නෙමෙයි. මම අනිත් කට්ටිය ගැන වගකීමක් ගන්න නැහැ. මම මගේ ඇකඩමිය ගැන මගේ ආයතනය ගැන මම වගකීමක් ගන්නවා. බය වෙන්න එපා. මේ කම්පිටිෂන් එකට සම්බන්ධ වෙන්න. මේ කම්පිටිෂන් එක හරහා මේ කන්සෙප්ට් එක හරහා කාටවත් එහෙම ප්‍රශ්නයක් කියන්නේ කිසිම විදියක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලා ගොඩක් ආසාවෙන් ඔයාලා ගැටි කරගනි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද මොන ප්‍රශ්නේ වුණත් මම මගේ ස්ටුඩන්ට්ස්ලාට මගේ ඩිරෙක්ටර්ස්ලාගේ පැත්තනේ මේ ගන්නේ. හරි වැරද්ද හොයලා බලනවා. හැබැයි මම ඉස්සරම ගන්නේ මොනවාවත් කැන්ඩිඩේට්ස්ලා පැත්ත. මොකද එයාලා අලුත් කට්ටිය. එතකොට ඒ විදිහට තමයි ගැටි කරගෙන යන්නේ. අපිට මුලදී ඇහුණා මේ කොස්ට් එක සහ මේකෙන් හම්බෙන බෙනිෆිට් එක මොන වගේද කියන එක. කෙනෙක්ට ලොකු වියදමක් යනවා කියලා හිතෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට ඔබ දෙන පණිවිඩය මොන වගේද? මෙහෙමයි. සාමාන්‍යයෙන් පැජන්ට් එකකට හෝ ඒවා මොකකට හෝ ඒවා යද්දී වියදමක් දරන්න වෙනවා. දැන් සාමාන්‍ය ලංකාවෙන් ඉන්ටර්නැෂනල් පැජන්ට්ස් වලට ඩොලර්ස් 2000, 5000, 10000, 20000 ඔය වගේ බජට්ස් කියලා යනවා. හරිද? එතකොට මම මේකෙදි වෙන්නේ ඒ වගේ පේමන්ට්ස් මුකුත් එයාලා එච්චර ලොකු පේමන්ට්ස් මුකුත් කරන්න නැහැ. හරිද? මොකද එයාලගේ ඉන්ටර්නැෂනල් පැජන්ට් එකට අදාළව පේමන්ට්ස් ඔක්කොම ඩිරෙක්ටර්ස්ලා දෙන්න නැත්නම් වගේ ස්ටුඩන්ට්ස්ලා දෙන්න අසිත ඒ වගේම දේශා ඒ දෙන්න ඒ ටික ඔක්කොම හැන්ඩල් කරනවා. මේක ඔක්කොම නීතිමය වශයෙන් කරන්න ඕනේ හැම දෙයක්මත් කරනවා. මොකද ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා නීතිමය විදිහට තමයි හැමදේම වෙන්නේ. මොකද අපේ පැත්තෙන් දෙනවා කියන දේ අපි එතන මෙන්ෂන් කරලා ඒ පැත්තේ වෙන්න ඕන දේවලුත් අපි එතන මෙන්ෂන් කරලා තියෙනවා. ඒතකොට ඒව හරියටම වෙන්න ඕනින් තමයි ඒක නීතිමය පැත්තෙන්ම යන්නේ.
බොහොම ස්තුතියි ලංකාව වගේ පුංචි රටක මේ වගේ ක්ෂේත්‍රයක් අරගෙන ඇවිල්ලා බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරලා ජාත්‍යන්තරයේම දන්න මූණක් වෙන්න ඒ ඇති කරන්නේ ඒ සංකල්පයෙන් එක්කෙනෙක්ව දෙන්නෙක්ව ජාත්‍යන්තර මට්ටමට අරගෙන යන්න ගත්ත සංකල්පෙට ඒ සංකල්පයේ ගොඩක් කාලයක් යන්නට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන හදවතින්ම සානයි. right thank you ඒ වගේම සියනත TV ලොකු සපෝට් එකක් දුන්නා උදේ ඉඳලා ඇවිල්ලා ඉතින් ඔයාලටත් වල එක්කෝ එක හැමෝටමත් ස්තුතියි ඒ වගේම මගේ ළමයි වුණාට ඩිරෙක්ටර්ස් දෙන්නටත් මමත් හදවතින් සුබ පතනවා නම් කියන්න බැරුණ හැමෝ ඇති මට නම් කියන්න බැරි ඒකටත් ස්තුතිවන්ත වෙනවා මේ concept එකට join වෙච්ච එකට විශේෂයෙන්ම දමිතා අක්කා වගේ ප්‍රවීණේ ඒ වගේ මේ beauty culture එකනොත් ඒ වගේ ප්‍රවීණයන් කීප දෙනෙක් සම්බන්ධ වෙලා හිටියා හැමෝටම මොකද එක කෝල් එකකින් තමයි යාලා හැමෝම join වෙන්නේ ඉතින් ඒ ගෞරවය කටියට දෙනවා බොහොම ස්තුතියි සාර්ථක වේවා වැඩේ ජය වේවා.